යනවා ඉතින් ඔන්න අද වීඩියෝ එක කතා කරන්න යන කොහොමද හරියට තංගුස් නම්බර 99 යවන්න පුළුවන් සාරි සරුංගලයක් හදන වීඩියෝ එක තමයි අද වීඩියෝ එකෙන් අපිට සාරි සරුංගල හදන්න ප්‍රධාන වශයෙන් කෝරු තුනක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ මම කිතුල් පිටක් අරගෙන තියෙනවා. ඒ කිතුල් පිට හොඳට වේලා තියෙනවා. මේ කිතුල් පිට සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 200ක් වෙනවා guys. ඊට පස්සේ මේ අත්තර කූරේ සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 40ක් වෙනවා. මේ විදිහට අත්තට නැමෙන්න ඕන. මේ අත්තට කූරක දිග සෙන්ටිමීටර් 8යි. ඉතින් මේ සම්පූර්ණ අත්තට කූරු දිග සෙන්ටිමීටර් 40යි. ඉතින් මම මේ සෙන්ටිමීටර් 20 20 අරගෙන හරියටම මැදින් නූලක් ගෙට ගහගෙන ඒකේ බැලන්ස් එක මේ විදිහට බලාගත්තා. ඉතින් ඕගොල්ලෝ මේ සරුංගලේ අත්තර කූරේ බැලන්ස් එක හරියටම බලා ගන්න නැත්නම් මේක සරුංගලේ උඩ යන්නේ නැහැ. සරුංගලේ අර ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට අත්තර කූරේ සම්පූර්ණ බැලන්ස් එක බලා ගන්නවා guys. ඉතින් පේනවා ඇති ඕගොල්ලන්ට අත්තර කූරේ දැන් බැලන්ස් එකේ තමයි තියෙන්නේ. ඉතින් අපි අත්තර කූර කිතුල් පිටර ගෙට ගහගද්දි කිතුල් පිට උඩින් සහ කිතුල් පිටේ මේ මුදුරු කැල සෙට් කරන්නේ. එතන ඉඳන් සෙන්ටිමීටර් 35ක් උඩින් තමයි මේක බඳ ගන්න ඕන. ඒක හරියටම මේ වගේ ස්ථානකින් මේ යට කොටස ඉඳන් සෙන්ටිමීටර් 35ක් උඩින් තමයි මේක බඳ ගන්න ඕන. ඉතින් දැන් මගේ සෙන්ටිමීටර් 35 න මෙතෙන්ට. දැන් මම මෙතන තියෙන තංගුස් නූල් කැලක් අරගෙන මේ කොටස ගෙට ගහ ගන්නවා. ඔයගොල්ලොත් මේ තංගුස් නූල් කැලක් අරගෙන මේ විදිහට ගෙට ගහ ගන්න. මම මේ විදිහට ගෙට ගහ ගන්නවා. විදිහට මේක බුරුල් වෙන්නේ නැති වෙන්න අතට අපිට ගෙට ගහ ගන්න ඕන. මේක බුරුල් වුණොත් සරුංගලේ ඉල උඩ ගියට පස්සේ කරගෙන පුළුවන්. ඒගොල්ලෝ මේක ගෙට ගහද්දි guys මෙතෙන් තලී කැල්ලක් තියලා ගෙට ගහනවා හොඳයි. මොකද මේ පැත්තට හුලම් බඳින්න හින්දා කිතුල් පිට කැඩෙන්න පුළුවන්. හොඳ හයිය කිතුල් පිට බලලා ගන්න. ඉතින් දැන් මම මේ විතර මේක ගෙට ගහ ගන්නවා. ගෙට ගහගත්තට පස්සේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට දැන් පෙන්නන්නම්. ගෙට ගහත්තට පස්සේ මෙතනින් නූලක් ගෙට ගහගත්තේ දැන් අපිට ඉන්නේ උඩලු ත්‍රිකෝණ කැල්ල ගෙට ගහගන්න. ඉතින් මම මේ ත්‍රිකෝණ කැල්ල ගෙට ගහද්දි මේ කිතුල් පිට අත්තර කුර සම්බන්ධ කරගෙන ඉන්න උඩට සෙන්ටිමීටර් 13ක් උඩින් තමයි මම මේ නූල මේ විදිහට ඇදගන්නේ. ඉතින් ඕගොල්ලොත් හරියටම මේ මිම්මටම දාන්න. ඉතින් මම සෙන්ටිමීටර් 13ක් උඩින් තියලා මම මේ විදිහට මේ නූල ගෙට ගන්නවා. ඉතින් ඕගොල්ලොත් කිතුල් පිට අත්තර කුර සෙට් වෙන තැන ඉඳලා සෙන්ටිමීටර් 13ක් උඩින් තියලා මේක මේ විදිහට බැඳ ගන්න නූල. ඉතින් මම මේ විදිහට හොඳට බැඳ ගන්නවා මේ නූල. වැඩි අදින්න එපා guys. මේක බොක්ක එද්දි අත්තට දෙකනවාදී බොක්ක කරනවා සරුම්. ඒ නිසා මම මේක වැඩි අදින්නේ නැහැ. ඉතින් අපි මෙහෙම අනිත් පැත්තේ නූලත් හරියනවා. ඕගොල්ලෝ පෙන්නන තුමා ත්‍රිකෝණ සම්පූර්ණයෙන්ම ඇදගත්තා. දැන් මම මේ යට ත්‍රිකෝණ ඇද ගන්න හදන්නේ. යට ත්‍රිකෝණ ඇදගද්දි අර වගේම අත්තට කුර කිතුල් පිට එකට කහපු තැන සෙන්ටිමීටර් 20ක් පල්ලෙහෙන් මම දෙයට මාක් කරගෙන සෙන්ටිමීටර් 20ක් පල්ලෙහෙන් මම ඒ නූලක් ගෙට ගහ ගන්නවා මේ විදිහට. ඊළඟ මේ විදිහට අපි යට ත්‍රිකෝණත් මේ විදිහට ගෙට ගහ ගන්නවා. පොඩ බැලන්ස් එක අරගෙන ගෙට ගන්නවා. යට ත්‍රිකෝණෙ ගෙට ගහගත්ත පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ යාළුවනේ දැන් සරුංගලේ අපි වවුල් පට්ටම හදාගෙන ඉවරයි. දැන් තින්නේ සාරි පට්ටමට යට මුදුරු කෑල්ල සෙට් කරන්න. ඉතින් මේ යට මුදුරු කෑල්ල මේ වගේ සයිස් මේක දිග සෙන්ටිමීටර් 60යි. ඉතින් මේ විදිහට නෑ මේ විදිහට සුද්ධ කරගෙන තියෙන මුදුරු කෑල්ලට. ඉතින් මම මේ මුදුරු කෑල්ල සම්පූර්ණ දිග සෙන්ටිමීටර් 60යිනේ. සෙන්ටිමීටර් 30 30 මාක් කරගෙන මම මෙතෙන් හරිය මෙතන මාක් කරගෙන තියෙන්නේ. දැන් අපි මුදුරු කෑල්ල කිතුල් පිටට සෙට් කරගමු. කිතුල් පිටට සෙට් කරගද්දි මේ මෙතන ඉඳලා මේ යට ත්‍රිකෝණ කෑල්ලේ ප්‍රදික සෙන්ටිමීටර් 20යි. ඉතින් මෙතෙන් සෙන්ටිමීටර් 20 අපි හරියට අරගෙන මෙතනින් මේ මුදුරු කෑල්ල ගෙට ගහගමු. ඉතින් මුදුරු කෑල්ල ගෙට ගහගෙන අපි නූල් ටික ඇදගමු. මේ විදිහට මෙහෙම කිතුල් පිටට තියෙන මුදුරු කෑල්ල ගෙට ගහගන්න යන්නේ. මම ගෙට ගහගන්න තමයි යන්නේ. ඉතින් guys මම මේ සරුංගලේ හදන සම්පූර්ණ සැකිල්ලේ දලසකස්ම මේ වීඩියෝ එකේ මධාරින් දාන්නම්. ඉතින් මේ උඩින් දාන්නම් මම සරුංගලේ හදන දලසකස්ම. ඉතින් ඕගොල්ලෝ මේක බලාගෙනම හදන්න. මම කොලේ කැඳලා තමයි මේක කරන්නේ. ඉතින් මම ඒක ෆොටෝ එකක් වඩ දාන්න. ඒක බලාගෙනවත් සරුංගලේ හරියටම හදාගන්න. මේ විදිහට මුදුරු කෑල්ලත් ගෙට ගහගත්තා. දැන් අපි අත්තට කූරයි මේ මුදුරු කෑල්ල හරියට සෙට් කරගමු. ඉතින් අත්තට කූරේ සම්පූර්ණ දෙක සෙන්ටිමීටර් 8යි. ඉතින් එතන ඉඳලා මේ මුදුරු කෑල්ල මේ අගිස්සල නූල දෙගමු දැන් හරියටම. guys ඔන්න මෙන්න මේ විදිහට ඔත් අත්තට කූරයි මුදුරු කෑල්ල අදලා සෙට් කරගන්න. දැන් මම මේ විදිහට අදලා දැන් අත්තට කූර ගෙට ගහගන්න මුදුරු කෑල්ල. ඒක මොනවද? ඉතින් ඔයත් මේ විදිහට මුදුරු කෑල්ල ගෙට ගහගන්න. පොඩ්ඩක් කපා ගන්නවා guys. ඉතින් ඒ විදිහට අනිත් පැත්ත අත්තටත් අපි ඇදගමු. මේ පැත්ත අත්තටත් මේ විදිහට ඇදගත්තා. ඇදගත්තට පස්සේ සරුංගල ලස්සන කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් ගියමු. ඉතින් guys ඔයාලට පේන මේ සරුංගල සේරම හදාගත්තට පස්සේ සයිස් නම්බර 99 යවන්න පුළුවන් සාරි සරුංගල තමයි මේ තියෙන්නේ. ඉතින් මම සරුංගල පට්ටම ඔක්කොම කර නූල් ඇදලා
හදාගත්තට පස්සේ පේන විදිය මේ තොණ්ඩුව පොඩ්ඩක් දිගට ගත්තා. ඉතින් මේ තියෙන්නේ සරුංගලේ හදාපු හැටි. ඉතින් සරුංගලේ හදාපු හැටි මම කියලා දුන්නා. ඉතින් guys මේ තියෙන සරුංගලේ හදාපු දලසකස්ම. ඉතින් මේක විදිහට තමයි මම සරුංගලේ හදාගත්තේ. ඉතින් ඕගොල්ලෝ මේකෙන් බලාගෙන හරියටම සරුංගලේ හදාගන්න. ඉතින් මම මේ දෙන්නේ සම්පූර්ණ සේරම අත්තර පූරේ අත්තර මෙතට ආපු ලී සහ මුදුරු කෑල්ල සම්පූර්ණ දිග සහ පළල ඒරික මේ විදිහට දාලා තියෙනවා. ඔයගොල්ලෝ මේකෙන් බලාගෙන සරුංගලේ හදන්න. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරේ සයිස් නම්බර 90 යමන්න පුළුවන් සාරි සරුංගලයක් හදපු හැටි. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි තාමත් channel එකට එක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් අපේ channel එකට subscribe කරලා ඊට හැබැයි තියෙන bell icon එකත් ඔයගොල්ලෝ දාලා තියගන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. ගිහින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙන්න.